උදප්පච්චිට ගහනවා කණේ පාරවල් ටික. කෙලින්ම මේ දන ගහගෙන යන්නේ මේ අම්මට සිරි දැක්ක නේද වල. උනම මහ පිස්සෙබ්බ. ඒක කට් කර මගේ. හැලෝ අතරමඟ සෙට් එක. අද අපි යන්නේ මෙතන මේ ගම්පහ තියෙනවා අපේ නිස්සාරණ වනයේ කියලා මීතිරිගල. ඔයාලා දන්නවා විතර නාටකම්කාරයම ෂූට් කරේ. අන්න එතනට අපි මායි මගේ යාළුවයි මේ ඉන්න යාළුවත් එක්ක යන්නේ අපි දෙන්න. මෙතන අපි දැන් ඉන්නේ මිනුවන්ගොඩ. මිනුවන්ගොඩ ඉඳලා අපිට තියෙනවා පැයයි විනාඩි 6ක් යනවා. කිලෝමීටර් 37ක් තියෙනවා. අපි එතනට තමයි අද ට්‍රැවල් කරන්න යන්නේ. කට්ටිය ඉතින් එතනට ගිහිල්ලා එන සෙට් එක බලමු එතන මොනවද අපිට කරන්න තියෙන්නේ. නාන්නෙම තියනවාද? අපි නාන්න රෙඩි වෙලා තමයි යන්නේ. එතනට ගිහිල්ලා බලමු මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා එතන. එහෙනම් එතනට ගිහිල්ලා යන ගමන් සෙට් වෙමු. අපි දැන් එන්නේ උඩුගම්පල. ඊපස්සේ ගම්පහ. ඊළඟට තමයි අපේ ප්ලේස් එකට යන්නේ. ගිහිල්ලා අපි ඒකේ වීඩියෝ ෆුටේජ් ටිකක් බලලා දාන්න. අපි මේ යන ලොකේෂන් එකට කවුරුත් එන්න එපා. අපි විතරයි යන්නේ. මේ ඇවිල්ලා අහුවෙන්නත් එපා. මේ මොකද අපිට එහෙම අයිතියක් නැහැ මෙහෙම ඔයාලට එන්න කියන්නේ. ඔයාලා ආවොත් එතන කක්ක කරන ඉඳ ඔයාලා එන්න එපා. නෑ වීලුවක් කරේ මොමෙන්ට අපේ පේජ් එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තරු දෙන්න. සඳුරු අයියලා ඉන්නවා නම් හැමෝම කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්. සෝ එහෙනම් අපි වීඩියෝ එකදී හම්බෙමු. අපි දැන් ඉන්නේ කොළඹ ජනනි පාරේ. අපි දැන් ඉන්නේ කඩ ලයිට් එකට අහුවෙනවා. අපි දැන් ඉන්නේ කිරින්දිවැල. කිරින්දිවැල මෙතන මේ ෆුඩ් සිටි එක තියෙනවා ඉස්සරහේ. ෆුඩ් සිටි එක තියෙනවා. අපි දැන් ඉන්නේ හංවැල්ල පාරේ. හංවැල්ල පාරේ ඉඳලා අපිට තව කිලෝමීටර් 8ක් තියෙනවා. පේනව නේද? තව අපිට පොඩි වෙලාවක යන්න පුළුවන්. දැන් හවස 4:00 විතරයි දැන්. අපි එහෙනම් එතනට ගිහිල්ලා සෙට් වෙමු. තා ටික දුරයි තියෙන්නේ. දැන් මීතිරිගලට ලං වෙලා ඉන්නේ. අපිට දැන් තව මේ එහා පැත්තේ තියෙන්නේ. අන්න අතන තියෙනවා. අන්න අතන බෝඩ් එක තියෙනවා නිස්සාරණ වනය කියලා. මීතිරිගල නිස්සාරණ වනය. මෙතන අපි හන්දියේ ඉන්නේ. තව චුට්ටි දුරයි තියෙන්නේ අපිට. එතනට ගිහිල්ලා එහෙනම් අපි පෙන්නන්නම් එතන කොහොමද කියලා. අන්න ප්ලේස් එක. අන්න ප්ලේස් එක. ඒක නෙමෙයි අර ලස්සන පාරක් තියෙනවා ඒ පාර. මේ තරම මතකයි. මතකද?
අර තැන කියන්නේ මට අර ප්ලේස් එක නම් මතකයි. යකෝ මෙතනින් තා ෂූට් කරන්නේ නාටකම්කාරයෝ. සිරාවට මතක නැද්ද උඩ? මට ඒකේ පළවෙනි සීන්ස් ටික මතක නෑ. අපිට යාලයි ගමට ඇවිල්ලා තියෙනවා. තේරෙනවා ඇති මෙතන ගමේ එක්කෙනෙක් අපිට හම්බුණා. එයා මම ඇහුවා යාලේ මුදලාලිගේ කඩේ කෝ කියලා. ඊට පස්සේ එයා කිව්වා කඩේ පහුගිය දවස්වල මතක ඇති ගම් වතුරක් ඇවිල්ලා ලංකාවේ කට්ටියට ගොඩක් මේ අසරණ අවස්ථාවක් එකේ මේ කඩේ ගහගෙන ඉලා මේ මෙතන තමයි තිබ්බේ. අර පේනවද? ඒ කඩේ ගහගෙන ගිහිල්ලා. ඉතින් දැන් කඩේ නෑ. මාස්ටර්ගේ නිවස තියෙනවා. ඊට පස්සේ ලෝලු කොටු ටික තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ලෝලු කොටු. ඉතින් ඒ ගැන ඉතින් ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? හරිම විනෝදයි. very nice. very nice. මෙහෙ ගොඩක් සීන් එකක් තියෙන. මෙහෙ ළමයින්ට ගොඩක් මේ ලෙඩක් වැළඳිලා තියෙනවා මේ ගම් වතුරෙන්. මුල්ලිය සංවර්ධනය වෙලා නැහැ. ළමා මූලික සංවර්ධනයක් වෙලා නැහැ. මට නම මතක නැහැ හරියටම. කොහොම හරි මේ බයික් එකකට රෝද දෙකක් ලැබිලා තිනවා. මේකේ ඉන්න ළමයි යන්නේ මේ තනි රෝදේ. ඒවට පේනවා ඉතින් මේ යනවා මෙතනින්. ඕම් බලන්න. අන්න තනි රෝදෙන් ගියා. ඒවට පේනවත් ඇති. මේක ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනද මේ ගමට ආපුවාම ඔයාලා එන හිමින් යන්න. මොකද මේ CT100 අයියලා හැමතැනම ඉන්නවා. ඔයාලා දන්නවා ඇති CT100 අයියලාගේ එයාලට අපි බය වෙන්න ඕනේ. එයාලා පට්ට භයානක කට්ටියක්. උඹලා D-Tacker, DRZ, R1 ඒ වගේ හයි කැපැසිටි කෙලින්ම මේ දන ගහගෙන යන්නේ මේ. මට සිරි දැක්කා නේද ඔයාලට? හරි පරිස්සමට යන්න ඕනේ. ඔයාලා පේනවා ඇති view එක. සරාගේ වාඩිය අතර ඒක තමයි. ඒකද? ඔව්නේ. අර අරු බත්තු යන්නේ බං කිරියා නේද? උදේ නම මොකක්ද? කිරි පුතා. ඒක වඩුවන් එක්කේ. ඒකනේ. වාඩි දෙක තුන දෙකක්ම තියෙනවා. මොකක්ද කියලා හිතන්න බෑ මට හිතෙන්නේ ඒක. මේ තමයි කට් අවුට් එක. නාටකම්කාරයෝ මාස්ටර් නිවස ෆොටෝ ෂූට් ගමේ රසට කෑම ඕඩර් බාර ගන්න ලැබේ. ගැමි අසිරිය එතන පොඩි මාකටින් තියෙනත් තියෙන්නේ. යනවා නම් යන්න මීටර් 500ක් විතර තියෙන්නේ. මෙතන සීන් එක වෙන්නේ ඒකයි. ඒ ක්ලාස් එකේ ලස්සන කෙල්ලෝ ඉතින් කරලා ඉන්නවා. මේක බැලුවා කියලා අපේ නංගිලා මල්ලිලා ෆෝම් වෙන්න එපා. ඔයාලට පේන ඇති. ඉතින් මෙයාලව ටෝක් කරගන්න තමයි මෙයාලා මෙහෙම වීල් ගහන්නේ. මේක ඉන්න සෙට් එක. CT100 හැමතැනම ඔයාලා වගේ ඔයාලට පේන ඇති. ඔන්න ප්ලේස් එක. ලස්සනයි. ලස්සන ප්ලේස් එකක් මං කියන්නේ ඒකයි එන්න කියලා මාරම ඩාර්ක් වයිබ් එකයි චූටි සීතලක් එනවා පට්ටම සීතලයි වඳුරෝ ඉන්නවා සාමාන්‍යයෙන් කැලේක තියෙන අසිරිය ඔක්කොම මේකේ තියෙනවා ඇවිල්ලා බලන්න හැබැයි ඇවිල්ලා ටොපිකොල ඔය කට්ටිය ඩ්‍රින්ක්ස් ගන්නවා නම් ඒව හැම අඩුම කුඩුම ටික මෙහෙ දාලා යන්න එපා කැත කරලා යන්න එපා මේ ඒක තමයි පියාපුවාම ඒ ටික රැක ගන්න යන්න දැනගන්න ඕනේ මේ ඉන්න මගේ යාළුවා අපි අහමු එයාට හිතෙන්නේ මොනවද කියලා. කියා උඹට හිතෙන දේ? අපි දැන් ආවා. දැනට මට මෙතන එහා පැත්තේ වතුර ගන්න සද්දයකුත් ඇහෙනවා. මෙතන තමයි තියෙන්නේ පොට් එක ඉතින්. පට්ට ලස්සනයි කැලයක් තියෙන්නේ.
මහා ලස්සනයි. මෙතන වලියක් කරන්නේ වලට පේනවා. සුදු දෝණි සුදා පච්චර ගහනවා කණේ පාරවල් ටික. වීඩියෝ කරානේ. කරා. අන්තවරහ වම්මේ දෙන්න ඕනේ. උඹ පෙන්නු ඉන්න උදා ඒක. අයියෝ අපි ආවා මෙන්න මේ කැලේ මැද ඉන්නේ දැන්. කැලේ මැද පට්ට ලස්සනයි. කියන්න වචන නැහැ. පට්ටම ලස්සනයි. ෆොටෝ ගන්න එහෙම මාර ලස්සනයි. එහා පැත්තේ වතුර ගන්න සද්ද එනවා. සුපිරි අත්තානි කරේ. මම හිතුවේ නෑ මෙච්චර පට්ටම ෆන්නේ කියලා. පට්ටම ලස්සනයි. තනිකරම ග්‍රේලිය ටිකක් අඩුයි මේ වටේම තියෙන කැලෑව. පේනවද? මාරම ලස්සනයි පට්ටම සීතලයි. වාහන නම් හැබැයි කිසි අඩුවක් නැහැ. කාර් යනවා අරක යනවා මේක යනවා සුපිරියද. අපි ගිහිල්ලා ප්ලේස් එකට දැන් ළඟයි. ගිහිල්ලා පෙන්වන්න ෆුටේජ් ටිකක් දාලා. ඒ කියන්නේ අපි හිතුවට වඩා මේ මෙතන මේ ජනාකීර්ණ වැඩි. කොහොමද වාහන යනවා සැරෙන් සැරේ. මේ අපි දැන්වත් ඇවිල්ලා ඉන්නේ. අපි පහු කරගෙන කුහානියක් නැහැ ඔයාලා. ඔව් බලන්න පුළුවන් ලස්සනයි. මේ තියෙන්නේ view එක පට්ට ලස්සනයි. වටේම තියෙන කුඹුක් ගස් පට්ටම ලස්සනයි සීතලයි. සීතලයි මාර සීතලයි. මාර ලස්සනයි. මේ පැත්තේම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් ඉන්නේ මොකද්ද බනම? නිස්සාරණ වනේ. නිස්සාරණ ෆොරස්ට් එකේ ඉන්නේ අපි දැන්. එන එකෙක් වරෙල්ලා හැබැයි ඇවිල්ලා මේකේ රෙන්ඩ හදන්න එපා. මේකේ මේ ටොපිකොල චොකලට් අනම්මනම් දාන්න එපා. මේ දාලා ඊට පස්සේ මේක විනාශ කරන්න එපා. මේක පට්ට සෙන්සිටිව් තැනක්. මෙතන තියෙන පොඩි මේ වතුර ප්‍රමාණයක් තමයි දැනට වැටෙන්නේ. මේ දවස් ටිකේ යට වුණා කියලා කිව්වා මේ හරිය. මේ වලට පේනවා ඇති අර දිත්ත ඇවිල්ලා ලංකාවට කක්ක කරා. ඒ කක්ක කරපු පාර මේ බලන්න මේ ගස් ඔක්කොම ගිහිල්ලා. හරි. ඕන් දෙක. ඔක්කොම ගිහිල්ලා. ඉතින් මේ පැත්ත යට වුණා කියලා කිව්වා අපේ ගමේ කෙනෙක්. මම පාර යනවා දැකලා අපි දෙන්න කතා වෙනකොට එක්කෙනෙක් ආවා මල්ලිලවල මිහි මොකටද ආවේ මේ අර නාටකංකාරයෝ ෂූට් කරපු තැනද මේක තමයි. එහෙම මේකලා අපි දන්නවා සීන් එක. හැබැයි යා කිව්වා මේ සෝබට් ලස්සනයි. මෙතන පොඩි එකක් තියෙනවා. අපි තාම ප්ලේස් එකට ඇවිල්ලා නැහැ. අපි ද ප්ලස් එකට දැන් යන ගමන් ඈ ඔහු කරන් ගියේ. ඔව් ප්ලේස් එක අර පැත්තේ තියෙන්නේ. ඊල්ලක් එන්නේ කඩාගෙන. ඒ පැත්තේ තියෙන්නේ. අපි සුට්ටා ඉස්සරහට ආව මොකද වෙන්නේ කියලා බලන්න. වීඩියෝ ෆොටෝස් ටිකක් ගන්න ආවා මේ අපේ YouTube වීඩියෝ එකට. සෝ අපි දැන් යන්න තමයි යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා වීඩියෝස් ටිකක් දාන්න. ඔන්න අපි ආවා. නානතොටේදී නෑ විහිළු කරන්නේ. කෝඩුණු දෙලා නෑ මට නියන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ නාන්න. සීතලයිද? අපි ගත්තා බාට දෙක අතර. අපි දැන් යනවා. මේ සීතලයිනේ. පරිමාඩු ඉන්නේ. ඒක හඳු කොම්මි රෙකෝඩ් වෙනවා. ඔක්ට සීතලයි. මාරු. පොඩ්ඩක් අඳුරුයි වගේ. මෙතනින් බහින්න පුළුවන්ද? වඩා මෙතන දෙක ගැඹුරු වුණා පරිසම තිබුණා. තිබුණා? ඔක්කොම හොඳයි බයි.
කොල්ලෙක් වුණාම වාව් සුපිරි. කොල්ලෙක් වුණාම මේ වගේ තැන් වලටත් එන්න ඕනේ නැද්ද බං? ගෙදරට වෙලා ඉන්න නැතුව නෙට් එක ලයින් ඉන්නේ වාහනයක් තියෙනවා වරෙල්ලා අබ්බගාතේ වගේ ඉන්න එක. වාව් ආන්න පුළුවන් සුපිරියට. මෙතන ආන්න පුළුවන් මෙතන වතුර එකතු වෙන්න හදලා තියෙන්නේ. කවුරුවත් නැහැ වගේ. බයිච්චර ගැඹුරක් නැහැ. මේ මෙතන ෆොටෝ සෙල්ෆි මාරුවා. අපි ගමු. මෙන්න මෙතන තමයි තැන අපි හොයාගෙන ආපු. අපි YouTube එකෙන් තමයි බැලුවේ. ඊට පස්සේ මෙතන හම්බුණා. මෙතන හොඳයි. හිතුවට වඩා හොඳයි. මෙතනින් පීල්ලක් වගේ හදලා තියෙනවා. මේක නම් අපි පස්සේම හදලා තියෙනවා. මෙතන වතුර එකතු වෙන්න හදලා තියෙනවා. නාන්න පුළුවන් වෙන්න. මේක හදලා නේද හොදිලා. ඔව්. නෑ මෙතන ලස්සන පරිස්සමට යන්න ඕන. ඔක්ක ලස්සන. අතන තමයි සෙට් වෙන්නේ බා. අතන තමයි. හරි දැන් බලමු. කළුවරයි ඔය. කළුවර වුණා හිතුවට වඩා ඉක්මනට. මෙතන ගස් තියෙන හින්දා ගොඩක් කරුවරයි. අපි අර උඩ තැන තමයි නාන්න වෙන්නේ. මෙතන කට්ටිය ගොඩක් ඉන්නවා ඒ හින්දා නාන්න බැරි වෙන සීන් නැත්තේ. එතනට යන්න. අපි හිටපු තැනටම යනවා. අපි හිතාගෙන හිටියේ යට නාන්න තැන් ඇති කියලා. එතන කට්ටියක් ඉන්න හොඳ තැනක් තිබ්බා. මෙතන කට්ටිය ගොඩක්. එහෙනම් අපි තීරණය කරා මෙන්න මෙතන නාන්න. එතෙන් වඩා මෙතන සෙට් බං. ඔව් මෙතන නිකන් ලස්සනයි ටිකක්. අවසානට අපි තීරණය කරා මෙන්න මෙතන නාන්න. මෙතන පට්ට ලස්සනයි. ලස්සන පොඩි ඇල්ලක් වගේ තියෙන අවුලන්නේ නාන්න හොඳයි. වව්. එකයි දෙකක් තුනයි කියලා ගෙලිමු. 1 2 3 ඉතින් ගන්න. මේ මෙතන ආද? පට්ටාදල්. ඇත්තට මේ හින කාලෙක ඉන්නේ නාන්නේ. නැත්තම් වතුර යට වෙලා ඉද්දි පට්ටාද. සුපිරි. වරෙල්ලා වෙලාවක් තියෙන වෙලාවක වරෙල්ලා මැප් එකේ සර්ච් කරන්න තියෙන්නේ මීතිරිගල කියලා. ලොකු දෙයක් නැහැ මැප් එකේ සර්ච් කරගත්තා ගම්පහනේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ආවට හරිය මිනුවන්ගොඩ තව කටුනායක ඒ පැත්තේ තියෙනවා නම් ළඟයි. ළඟයි කොට කටුනායකද 40 ගණක් තියෙන කිලෝමීටර්. අවුලක් නැහැ. ඒ ආවට කොච්චර දුර ගියදාන් ආවට පාඩු නැහැ. පට්ට ලස්සනයි ෆොටෝ ගන්න පුළුවන් ඕන මූලක් කරන්න පුළුවන්. සුපිරියක්. ඉතින් වතාවද? ඊනන්න තරම් ලොකු වතුරක් නැහැ ඒක. ඉල්ලා ඉන්න පුළුවන්. එහෙනම් දැන් අපි යන්න. අපි නාල ඉවරයි. දැන් අපි යන්න. අපි දැන් නාගෙන යනවා කළුවරේ. මෙහෙම තමයි ඉතින් ජීවිතේ. එතනින් තමයි අපි ආව උඩ තියෙන බයික් එක අපේ වණ්ඩිය තියෙන උඩ.
පතුර නම් පට්ට ලස්සනයි. මේ පැත්තට ටෝච් එක ගම නැත්තම් පේන්නේ නැව. ඩිරෙක්ට් ගහන්න එපා. නැව යන්න හවුල. බලන්න. විලෝදයක් පේන්නේ නැහැ මම කලුරේ. ඔව් මේ අර හෙට ගස් කොළන් තියෙන හින්දා. ඉතින් අපි නාලා ඉවරයි දැන්. අපි නාලා ඉවරයි. අපි උඩට ආවා. අපි බයික් එකෙන් ආවා. මෙලෝදියක් පේන්නේ නැහැ. පට්ටම කළුවරයි. ඒ කියන්නේ කළුවරයි කියන්නේ ඔන්න පේනවද දන්නේ නැහැ. ඔන්න පේනවද? ඔන්න අහස. ඒ තරම් කළුවරයි. අපි ඒ කියන්නේ අපිට අපිව පේන්නේ නැතරම් කළුවරයි. අපි ඉතින් අපේ ගමන අද මෙතනින් ඉවර කරන්න යන්නේ. ඇඟටත් දැන් මාර ෆ්‍රෙෂ් එකේ ඉන්නේ අපි. ඉතින් ඔයාලට දෙයක් කියන්නද වුණා. දැන් අපි මේක අලුතෙන් පටන් ගත්තේ. ඔයාලට අපි ඔව් අද පටන් ගත්තේ. ඔයාලට කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙම ඉල්ලන්නේ නැහැ. කැමති කට්ටිය විතරක් එකට සෙට් වෙලා අපිත් එක්ක ඉන්න. ඔව් එක දිගට වීඩියෝ දානවා. ඉතින් ඒක තමයි ඔයාලා ඉල්ලන්න තියෙන්නේ. කැමැත්තක් කරන්න. මේ channel එකේ වැටෙන්නේ ඩුවෝ එකක්. අපි දෙන්න තමයි යන්නේ. අරම channel එක පටන් ගත්තේ. අපි subscribe කරන්න follow කරන්න කියලා අපි කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න මුක්කෙම අදට අපි මේක මේ කියන්නේ ඕනට සීරියස් කරන්නෙත් නෑ. ඒ කියන්නේ ආතල් එකේ කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට ඉස්සර මේ වීඩියෝ එකේ දකින්න ඇති එකේ ආතල් ටික. අන්න ඒ විදිහට තමයි කොහොමද කියන්නේ. මෙතන කැමරාව ඉස්සරහා වෙනස් නෙමෙයි. ඇත්තටම ඉන්න උන් තමයි මෙතනත් ඉන්නේ. ඒක තමයි ආතල් එකට කැමති කට්ටිය අපිත් එක්ක සෙට් වෙනවා. ඔව් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. පරිස්සමින් ඉන්න. බයි බයි.